Hi කොහමද? Welcome back to my YouTube channel. මේ vlog එකෙන් මගේ තියෙන්නේ මගේ 13th birthday එක. මම කොහොමද celebrate කළේ කියන එක. ඉතින් වැඩි කතා නැතුව let's get started. birthday month එක මම start කළේ මගේ ගෙවල් ළඟ යාළුවොත් එක්ක meetup එකකින්. ඉතින් අපි අපේ ගෙවල් ළඟ චුට්ටක් දුරින් තියෙනවා මේ ආරාමයක්, මෙහෙණි ආරාමයක්. ඉතින් අපි ආරාමයට ගිහිල්ලා තමයි මගේ මේ birthday month එක යාළුවොත් එක්ක මුලින් start කළේ. ඊට පස්සේ මට ඕන වුණා birthday month එකේ මගේ අම්මට පුංචි treat එකක් දෙන්න. ඉතින් මම ඒකට එයා වෙනුවෙන් අපි දෙන්න එදා මම හිතන්නේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ මම ප්ලෑන් කරා අම්මව එළියට එක්කන් ගිහිල්ලා ෆිල්ම් එකක් එයා එක්ක බලනවායි කියලා. ඉතින් අපි එදා ෆිල්ම් දෙකක් බැලුවා. ෆාදර් සහ ධර්ම යුද්ධය කියන දෙක. ආයි පෙබරවාරි 4 වෙනිදා හවසම මම දාගත්තා නිදහස් දවසේ මගේ යාළුවන්ව meet වෙන්න. ඉතින් අපි ඒකට තෝරගත්තේ ඩොලස් සමෝ පාක් එක. ඉතින් එදා ගිහිල්ලා මගේ ඉස්කෝලේ යාළුවෙක් සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ චැටන්වයි සහ මගේ තව යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක්. එදා අපි එදා දවස් රෑ වෙනකම්ම ඒබොලස් කමුණු වැවගාව ටයිම් ස්පෙන්ඩ් කළා. ඉතින් හරිම ලස්සන මතක ගොඩක් එක්ක ලස්සන හවස් වරුවක් ඒදා ගත කළා. දුර ඇත ගං තෙරේ සැඩ සීත මාරුතේ වෙලිගත ඇත ඇතගෙන මා ඉන් වැහි කෝටයේ මුව කමල ආදරෙන් සිපගතිමි සීරුවෙන් ඇඟුම් සොඳුරුයි මේ හරියටම පෙබ්‍රුවරි 11 මට මතක හැටියට. ඉතින් මේ දවසේ මට ඕන වුණා මම වෙනුවෙන් චුට්ටක් ටයිම් ස්පෙන්ඩ් කරන්න. සෝලෝ ඩේට් එකක් ගිහින් වගේ. ඉතින් මම මේ බර්ත්ඩේ month එක කියන්නේ අපි පර්සනලි මම හොඳට කාලා බීලා ඉන්න මාසයක්. මේ මාසෙ මට ගොඩාක් දේවල් කන්න ලැබෙනවා. ඉතින් මම හොඳට කනවා. ඉතින් මම හිතත් මම ආස කරන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා මම ආස කරන දෙයක් කන්න අමතක කළේ නැහැ. ඇත්තටම ජීවිතේ අපි තව කෙනෙක්ට ආදරය කරන්න කලින්, තව අයව සතුටු කරන්න කලින් අපි ඇත්තටම මුලින්ම අපි සතුටු වෙලා ඉන්න ඕනේ. අපිට අපි ආදරය කරන්න ඕනේ. එතකොට තමයි මම විශ්වාස කරන විදිහට අපිට තව කෙනෙක්ට හොඳින් ආදරය කරන්න, හදවතින් මේ අයට ආදරය කරන්න, හදවතින් මේව සතුටු කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එදා මම වෙනුවෙන් පුංචි gift එකක් ගත්තා. ඇත්තටම මේ මම කැමතිම clothing shop එකක් තියෙනවා. ඉතින් මම ඒකට ගිහිල්ලා ලස්සන frock එකක් ගත්තා මම වෙනුවෙන්. මේ හරියටම දෙසැම්බර් 12 වෙනිදා. ඉතින් මම මගේ බර්ත්ඩේ එක දවසට හැම අවුරුද්දෙම පුරුද්දක් විදිහට මේ කුඹුකේ තියෙනවා ළමා නිවාසයක්. ඉතින් මම ඒ ළමා නිවාසයේ ඉන්න ළමයින්ට දානයක් දෙනවා පුරුද්දක් විදිහට. ඉතින් මේ දෙසැම්බර් 12 වෙනිදා මම උදේම ලෑස්ති වෙලා කීල්ස් එකට ගිහිල්ලා ඒ දාන දෙන්න අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම ලිස්ට් අවුට් කරගෙන ඒ ටික අරගන්න ගියා. ගිහිල්ලා මම ඒ ටිකත් අරගෙන එදා ටුක් එකක ඒ ටිකක් දාගෙන ගෙදර ආවා.
ඊට පස්සේ දෙසැම්බර් 13 වෙනිදා මම පාන්දරම නැගිටලා ඒ අවශ්‍ය දානයට අවශ්‍ය කරන හැම දෙයක්ම පිළියෙල කළා. ඉතින් මට මේක කරගන්න ලස්සනට මේ වැඩේ මගේ හස්බන්ඩ්, ඒ වගේම අම්මා, නංගි, අයියා, ගෙදර අයගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ අයට මේ වෙලාවේ තෑන්ක් කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව මම මේ බබාලට පොඩි ගිෆ්ට් වගේකුත් ගත්තා. ඉතින් එදා දවසේ අපි බලාපොරොත්තු වුණු විදිහට ඒ දානේ වැඩ කටයුතු ලස්සනට පිළිවෙලට පිළිසිදු කරන්න, මේ පුංචි බබාලව සතුටු කරන්න මට පුළුවන් වුණා. ඇස්පියන් නදී කෑලි කැපෙන රළු රාත්‍රී කීරි ගැහෙන සිත නොහස අයති ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුරාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි උදකලාව අවනඩුවක් ගැනු බර්ත්ඩේ එක දවසට මම පුරුද්දක් විදිහට අපේ වත්තේ අලුතින් මොන හරි පැලයක් හිටවනවා. ඉතින් මේ පාරත් මම පැල තවානකට ගිහිල්ලා මට ඕන කරන මල් පැලේ අරගෙන ඇවිල්ලා එදත් ඒක ගෙදර හිටෙව්වා. මේ මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ ඒ කියන්නේ ෆෙබ්‍රුවරි 20 එදා මම ඇත්තටම ෆිල්ම් නයිට් එකක් ටයිම් ස්පෙන්ඩ් කරා. මේ මගේ බර්ත්ඩේ එක දවසේ උදේ ඒ කියන්නේ පෙබරවාරි 21 මෙදා මගේ හස්බන්ඩ් උදෙන්ම මට එයාගේ යාළුවෙක් යත්තේ හරිම ලස්සන මාල්ම කලර්ෆුල් හරිම ලස්සන මල් බොකේ එකකුයි ලස්සන කේක් එකකුයි මට ඉවර තිබ්බා. That was so pretty and then I was very ලඳුනේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මායි වෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද එන්නේ සුළඟක් වෙලා මේ සැනසීම දැතේ දරා වැස්සක් වෙලා වහිනා තුරා මං ආදරේ තෙමෙනවා හුස්මක් වෙලා හිස්තැන් මකා මගේ ජීවිතේ සැරසුවා.
දෙන්න විදන් යමු කාලේ ගෙවිලා අවසානයෙත් නැතිම අල්ලන්නිමු අපි ලියනා අපේ කතාවේ අවසානයේ තුටින් නිමාවේ මල් පිපෙනා දුහුල් තලාවේ ඔය සුවඳයි මගේ ආදරේ. ඉතින් බර්ත්ඩේ එක දවසේ උදේ අපේ අම්මා මම වෙනුවෙන් ලස්සන රස කිරිබත් එකක් හදලා තිබ්බා. It was so yummy. ඉතින් බර්ත්ඩේ එක දවසේ මම උදේ පාන්දර පන්සල් ගියා. ගිහිල්ලා මට මේ ලැබිච්ච ජීවිතය ගැන ස්තුතිවන්ත වෙන්න මම මේ ලැබෙන ජීවිතේ මම කරන වැඩ කටයුතු හැමදේම සතුටින් සාර්ථකව කරන්න මට ලැබෙන එක ගැන මම ස්තුතිවන්ත වෙන්න ආශිර්වාද ලබා ගන්නත් අමතක කළේ නෑ. එදා හවස මම මගේ චූටි බේබි නිවිත් එක්ක ලස්සන ෆිල්ම් එකක් බැලුවා. එදා නෑ මම කොයිම වෙලාවකවත් බලාපොරොත්තු නොවුණු විදිහට අපේ ගෙදර කට්ටිය ලස්සන කේක් එකක් ගෙනල්ලා මාව සර්ප්‍රයිස් කළා. I was not expecting this and I was so happy. Why you do this? Why you do? You not fire? Fire? You not fire? Fire, fire! Wait. Daisy can't even. Fire, fire! අපි දැන් කට් කරන්න යන්නේ ඔන්න අපි හැපි බර්ත්ඩේ කියනවා. Yeah, Mom. ඔයාලා කට් කරන්න ඕනේ ආච්චිම ගතර ඔක දෙන්නකෝ. Happy birthday.
ready? කමින්ද. දැන් කියන්න. happy birthday කියමු අපි. happy birthday. Oh. Happy birthday to you. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ 30 වෙනි උපන්දිනය හරිම ලස්සනට හරිම ආදරණීය විදිහට අවසන් වුණේ. Happy birthday to me.